Hey everyone, this is Sam Gamage from Melbourne. So again, welcome you to my channel. And today I'm in මම සිංහලෙන් එපයි කරන්න. නැත්නම් ඔක්කොම හඬ ගන්න වෙනවා ආයෙත් සිංහලෙන්. හරි. මම ඉන්නේ අද මෙල්බර්න් වල තියෙන ලස්සනම බීච් එකක් බ්‍රයිටන් බීච් එක කියලා මේකට කියන්නේ. ප්‍රධාන විශේෂම දේ තමයි මෙතන ලස්සන බීච් බොක්සස් වගේක් තියෙනවා. ඔන්න ලංකාවේ කට්ටිය අලුත් අයිඩියා එකක් මම දැකලා නැහැ කොහෙවත් ලංකාවේ බීච් එකක මේ වගේ ලස්සන බොක්සස් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් හදන්න පුළුවන් නම් සංචාරකයෝ සෑහෙන ප්‍රමාණයක් එනවා. මේක බලන්න මෙතන ෆොටෝ ගන්න එක වෙනම අත්දැකීමක්. මාත් අදයි ෆොටෝ ගන්න. ඉතින් රැඳිලා ඉන්න මේ සෑම් ගැමේජ් YouTube channel එක. So අපි ගිහින් බලමු මොනවද අපිට ගන්න පුළුවන් ලස්සන shots කියලා. මොකද මම මුලින්ම මොඩල් ෂූට් එකක් කරේ මේ බීච් එකේ. ඔයාලා දකින්න ගොඩක් ඔය බිකිනි ෂූට් තාම දකින්නේ නැහැ. ඔයාලා ඉස්සරහට දකින්න සමහර ලස්සන බිකිනි ෂූට්ස් එහෙම මොඩල් ලගේ අපි මෙතන තමයි ෂූට් කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ආදරෙන් පිළිගන්නවා නැවතත් සෑම් ගැමේජ් YouTube channel එකට. බලමු මොනවද මට කැප්චර් කරන්න පුළුවන් කියලා. යන් එහෙනම්. ඉතින් මෙල්බන් බ්‍රයිටන් බීච් බොක්සස් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් යන්න ඕන හොඳම තැන. ඒ මොකද මේ බීච් බොක්සස් වලින් වෙනම ස්ටෝරි එකක් කියනවා. ඔක්කොටම වඩා කලර්ෆුල් බීච් බොක්සස් එක්ක ඔයාලට මෙල්බන් සිටි ස්කයිලයින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක කැප්චර් කරද්දී හැමදේම මතක වෙනවා. අනිත් එක ලෝකල්ස්ලා වගේම ෆොරිනර්ස්ලා සෑහෙන මෙතෙන්ට එනවා. ඉතින් ඔයාට ඔයාගේ ස්ටෝරි එකක් කියන්න මෙතන හොඳම තැන. අනිත් එක ඔයා මෙතෙන්ට එනවන අමතක නොකර කැමරාව තරන් එන්න. මොකද ඔයා ගන්න ෆොටෝ එකක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම මතකයක්. ඒ කියන්නේ මෙමරි එකක්. අද ජේ පොකට් 3 එක අද ටෙස්ට් කරන්න නියම දවස. මොකද හොඳටම හුළඟ මන් දන්නේ මයික් එක කොහොමද කියලා ගෙදර ගිහිල්ලා බලන එක. ඉතින් අද අපි ඉන්නේ බ්‍රයිටන් බීච් බොක්සස් වල. මරුම සීන් එක තමයි අපිට බලා ගන්න පුළුවන්. අද පට්ට ලස්සනයි ස්පෝර්ට්ස් වෝටර් ස්පෝර්ට්ස් ඇක්ටිවිටි එකක්. කයිට් සර්ෆින්, පැඩල් සර්ෆින් මාරම ලස්සනයි. මං හිතනවා මේකට පැරා අර පැත්තේ තියෙන ලස්සන පැරාසෙලින් වගේ සීන් එකක්. මං හිතනවා ඒකට පැඩල් සර්ෆින් කියන්නේ කියලා. not sure. අරක මං හිතන්නේ කයිට් සර්ෆින්. අනේ අරක කයිට් සර්ෆින් මේක පැඩල් සර්ෆින්. sorry guys. කයිට් සර්ෆින් පැඩල් සර්ෆින් බලා ගන්න නියම පොට් එකක්. ඔයාලා ඒවට කරන්න කැමති නම් මෙතෙන්ට එන්න මාර ලස්සනයි. මං ආයේ ෆොටෝ ගහන්න. ඒකත් අමතක නොකරෙමු. ටක් ගාලා ෂොට්ස් දෙක තුනක් ගහලා මං ඔයාලට ඒක පෙන්නන්න. මම මේක මාර හරිම කැමති තැනක් බොරු කියන්න ඕනේ. මේ කලර්ස් එක එක මෙයාලා ඕස්ට්‍රේලියන් කොඩිය එතකොට ඒ වගේම එක ආර්ට් කරන්න පුළුවන් හැමදේම මෙයාලා මේ බොක්සස් වලට වද දීලා හරිම ලස්සනට කරලා තියෙනවා. හරිම ලස්සනයි බොරු කියන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ඉන්නේ හැමෝම ෆොටෝ ගහන්න ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි හැමෝම ෆොටෝ ගහන්න ඉන්නේ. ඉතින් මම මොකද ෆොටෝ ගහන්නේ? අනිවාර්යෙන් මාත් ෆොටෝ ගහනවා. මෙතන කවුරුත් නැතුව ඔයාලට ෆොටෝ එක මේ බීච් බොක්සස් වල විතරක් ෆොටෝ ගන්න ඕන නම් පාන්දර හයිඩ් විතර එන්න ඕනේ. මොකද ඒතර කවුරුත් නැතුව ෆොටෝ ගන්න පුළුවන්. අපි දවසක ඒකත් කරලා බලමු. ඔස්ට්‍රේලියන් කොඩිය හරි UK කොඩිය හරි දෙකෙන් එකක් මට ওই දෙක හැමතිස්සෙම පැටලෙනවා. හරිම ලස්සනයි. මේ විදිහට දිගටම තියෙනවා. ඉතින් ඔයාලා අද සෙට් වෙලා ඉන්නේ සෑම් ගැමේජ් YouTube channel එකත් එක්ක.
බලන්න කොච්චර ලස්සනද කියලා. Brighton beach boxes. කයිට් සර්ෆින් කරනවා මාර ලස්සනයි මාර ගති ඔයාලට මං හිතනවා පට්ටේ ෆිට්නස් එකක් තියෙන්න ඕනේ මේක කරන්න මේක ලේසි නෑ කරන්න මට හිතා ගන්න බෑ මම මොනවද කතා කරන්න කියලා මට කතා කරන්නත් දේවල් ටිකක් තියෙන්න බෑ ඉතින් මාත් කියවන ඔහෙ මේක කරද්දි මට ට්‍රැවල් විච් අතර මතක් වෙනවා අන්න බලන්න අර යන්න හදන්නේ සීන් එක තියෙන ෂොට් එක ගන්න ඕන නම් ඔයාලට දුවන්න ඕනේ එතෙන්ට. මේකත් එක්ක දුවනවා කියන්නේ පට්ට අමාරුයි. Oh. Oh my god. That's so good. මට ෆොටෝ එක ගහන්න මෙයා එතන ඉන්නවා වගේ නිකන් හරිම ලස්සනයි. ඔයාලා මෙල්බන් ආවොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න මාරම ලස්සන තැනක්. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දේවල් දකින්න පුළුවන්. මොකද ලංකාවේ ඔයා එක්ක ආරුගම්බේ යන්න ඕනේ. නැත්නම් ට්‍රින්කෝ හරි කොහේ හරි යන්න ඕනේ මේ වගේ සීන් එකක් බලන්න. ඉතින් හරිම ලස්සනයි ඇස් දෙකට. ලස්සන නැවකුත් යනවා අතන. ෂා මාර හුණගත් තියෙන්නේ. ඉතින් මම ඉන්නේ බ්‍රයිටන් බීච් එකේ. ඔයාලට මං හිතන්නේ මට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. මෙල්බන් සිටි එක මෙතෙන්ට පේනවා හරිම ලස්සනට බිල්ඩින් ටික. හැබැයි අද හොඳටම මීදුම අද හොඳටම ක්ලවුඩි දවසක් ඔයාලට පේනවා වගේ. ඉතින් මට ලස්සන ෂොට් එකක් ගන්න බෑ. නමුත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක ලස්සන කොහොමද කියලා. මේක තමයි මම ආසම දේ. ඇයි මං එහෙම කියන්නේ? මගේ ඔළුවේ තියෙන හැමදේම අයින් වෙලා මම මේ ෆොටෝ එක ගන්න එක ගැන විතරයි හිතන්නේ. ඊට වඩා මේ දකින්න දේවල් හරිම ලස්සනයි. මං හැමදෙස්සෙම කනෙක්ටඩ් ප්‍රසන්ට් ටයිම් එකත් එක්ක. මට ඒක මාර වැලියබල්. බොරු කියන්න ඕනේ නැහැ. මං වගේ තව දෙයියනේ මං හිතන්නේ 100ක් 200ක් එක දිගට ෆොටෝ ගහන මෙතෙන්ට ඇවිල්ලා. මං දැක්ක ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩාක් ඇවිල්ලා ඉන්නවාද. මේක ගොඩාක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මට එහෙම කරන්න අවශ්‍යත් නෑ. හැබැයි මම තව තැනක් තියෙනවා මම දැක්ක ලස්සන. මට එතන ෆොටෝ එකක් ගන්න ඕනේ. අපි එතෙන්ටත් යන්. බලන්න කොහොමද සර්ෆින් කියලා. බීච් බොක්සස් ටික බලලා මෙතෙන්ට ආවේ නැත්නම් අපරාධයක්. මොකද මෙතෙන්ට වාට සම්පූර්ණයෙන්ම සිටි විව් එකයි බීච් බොක්සස් ටිකයි මුහුදයි මේ හැමදේම ලස්සනට කැප්චර් කරන්න පුළුවන් තැන. වාට ට්‍රයිපොඩ් එකක් යූස් කරලා ගන්න පුළුවන් නම් රෑට හරිම ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. රෑට හරි උදේ පාන්දරට හරි ආවොත්. හැබැයි ඒත් දැන් උනත් වෙනසක් නැහැ. අද පොඩ්ඩක් ක්ලවුඩි නිසා මම මේක එඩිට් කරලා දාන්නම්. ඔයාලා කියන්න කොහොමද කියලා. මාර ලස්සනයි.
ඔයාලා මේ සෙට්ලා ඉන්නේ සෑම් ගැමේජ් එක. මතකතුව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මොකද්ද ලස්සනම කැමති මොකද්ද කියලා ලස්සනම කැමති ෆොටෝ එක මොකද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඊළඟ සතියේනවා මේ සෑම් ගැමේජ් from Melbourne. See you guys. Thank you for watching guys. ඊළඟ එකේ ජනවාරියේම හම්බෙමු. මම ගත්ත shots ඔක්කොම ටික ඔයාලට edit කරලා දාන්න. මගේ හැම social media එකෙන් මම දානවා. ඉතින් කැප් එක මගේ හුළඟේ ගියා. ඒක තේමුණා. ඒකෙන් දෙක මට දාන්න දෙයක් නැහැ. අවුලක් නැහැ. කොණ්ඩේ තාම තියෙනවා. ඔව් ඊළඟ එකේදී අනිවාර්යයෙන්ම හම්බෙමු. එකතු වෙලා ඉන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා කැමතිම ෆොටෝ එක මොකද්ද කියලා පුළුවන් නම් screenshot එකක් දාලා දාන්න. ඊළඟ එකේදී අනිවාර්යෙන් හම්බෙමු. එහෙනම් මම නවතිනවා. This is Sam Gamage. So I'm signing off. See you in the next one guys.